සියලු දෙනාටම සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තෙල් මාරු කිරීම සම්බන්ධව. වාහනයක කොහොමද නිවැරදිව තෙල් මාරු කරන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි භාවිතා කරන තෙල් වර්ග තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි මොනෝ ග්‍රේඩ්. ඊට පස්සේ අපි දෙකට දාලා තියෙනවා මල්ටි ග්‍රේඩ්. තුන්වෙනි එක සින්තටික් ඔයිල්. එතකොට මේ තුනෙන් අපිට මොනෝ ග්‍රේඩ් එකෙන් දුවන්න පුළුවන් කිලෝමීටර් 3000. ඊට පස්සේ මල්ටි ග්‍රේඩ් එකෙන් අපිට දුවන්න පුළුවන් කිලෝමීටර් 5000. සින්තටික් ඔයිල් එකෙන් අපිට කිලෝමීටර් 10000ට 15000ට වැඩිය මේක දුවන්න පුළුවන්. දැන් 30000ටත් හදලා තියෙනවා කියලා මම දැක්ක පත්‍රයක දාලා තියෙනවා. ඒක හැබැයි හරියටම මල්ටි ග්‍රේඩ්ද සින්තටික් ඔයිල්ද කියලා මම දන්නේ නැහැ. 30000කට දුවන්න පුළුවන් ඩීසල් වාහන වලට ගැලපෙන ඔයිල් එකක් හදලා තියෙනවා කියලා මම දැක්කා. එතකොට මම පාවිච්චි කරන්නේ මල්ටි ග්‍රේඩ් ඔයිල් එක කිලෝමීටර් 5000න් මාරු කරන එක. එතකොට මේක 5000න් මාරු කරද්දී අපිට දැන් මේක 10000න් මාරු කරනවා, එහෙම නැත්නම් 15000න් මාරු කරනවා. මම මේ ඔයිල් එක පාවිච්චි කරන්නේ නැහැ. මොකද හේතුව තමයි මට ඕන ඉක්මනට තෙල් ටික පාවිච්චි කරලා ඉක්මනට මේක සම්ප්‍රේකින් ඉවත් කරන්න. අලුත් තෙල් දාගන්න ආයේ කෙටි කාලයක් තුල. එතකොට අපිට සාමාන්‍යයෙන් 6 මාසයක් තමයි ඕනම තෙලක් දුවන්න පුළුවන්. අපි කිලෝමීටර් 5000ක් කම්ප්ලීට් කරලා තිබුණ නැත්නම් 6 මාසෙට අපි තෙල් මාරු කරන්න වෙනවා. අපි සාමාන්‍ය කිලෝමීටර් 2000ක් දුවලා තිබුණා කියමුකෝ. එහෙම නැත්නම් 3000ක් දුවලා තියෙනවා. නමුත් තව අපිට 2000ක් දුවන්න පුළුවන්. ඒත් මාරු කරන්න වෙනවා 6 මාසෙ කම්ප්ලීට් වුණාන් පස්සේ. 6 මාසෙදි කිලෝමීටර් 5000 කම්ප්ලීට් වුණා නම් කිසිම ගැටලුවක් නැහැ. තෙල් ටික මාරු කරුවා අලුත් තෙල් දැම්මා ඉවරයි. එතකොට වෙන්නේ නිතරම 6 මාසෙන් කියන අවුරුද්දේ දෙපාරක් එන්ජින් එකේ ඔයිල් ටික අයින් වෙනවා. අයින් වෙලා අලුත් ඔයිල් වැටෙනවා. එතකොට මේකට එකතු වෙන පෙට්‍රල්, එතකොට දූවිලි එකතු වෙන්න පුළුවන්, ජලය එකතු වෙන්න පුළුවන් වාතේ. එතකොට යකඩ කොටස් එකතු වෙනවා, කාබන් එකතු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් කොටස් 5ක් එකතු වෙනවා මේ ඔයිල් වලට මේක අපවිත්‍රයි. එතකොට කරන්න ඕනේ අපිට පුළුවන් තරම් ඉක්මනට තෙල් ටික මාරු කරන එක. දැන් සාමාන්‍යයෙන් මම මාස 3කට වරක් තමයි මම තෙල් ටික මාරු කරන්නේ මගේ කාර් එකේ. මොකද මම කිලෝමීටර් 5000 මාස 3න් වායේ කම්ප්ලීට් කරන නිසා. ඒතර මම අවුරුද්දට 4 පාරක් මගේ කාර් එකේ තෙල් මාරු කරනවා. එතකොට 4 පාරක් එන්ජින් එක ක්ලීන් වෙනවා. ඒ කියන්නේ කාබන් ටික අයින් වෙනවා, යකඩ කුඩු ටික අයින් වෙනවා, අපද්‍රව්‍ය අයින් වෙනවා. එතකොට ඔයිල් ස්ලජ් වීමක් වෙන්නේ නැහැ. එතකොට ඔයිල් සාමාන්‍යයෙන් තුනීව තියෙන්න ඕනේ. ඝන වෙන්න බෑ. ඝන වුණොත් තමයි මේ බෙයරින් අස්සෙ මේක රින් ගන්න බෑ. පම්ප් එකට අමාරුයි මේක ඔයිල් පම්ප් කරන්න. කුඩා සිදුරු වශයෙන් තෙල් ටික ගමන් කරන්න බෑ. එතකොට ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. එතකොට එන්ජින් එක ගෙවෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ එන්ජින් ඕන තරම් මම දැකලා තියෙනවා ගලවලා තියෙනවා මේ ඔයිල් ස්ලජ් වෙලා. මේ වෙලාවට තෙල් මාරු කරන්නේ නැතුව ගොඩක් වෙලාවට මේ කාබන් නිසා තමයි මේක වෙන්නේ. ජලය එකතු වෙනවා. එතකොට ඔයිල් ස්ලජ් වෙනවා කියලා අපි කියනවා. එතකොට දැන් අපිට කියන්න දැන් අපි සාමාන්‍යයෙන් ඔයිල් ෆිල්ටර් පාවිච්චි කරනවානේ. එතකොට ඔයිල් ෆිල්ටරෙන් 100%ක්ම තෙල් පෙරෙන්නේ නැහැ. තෙල් පෙරෙනවා නම් කිසිම ගැටලුවක් නැහැ අපිට මේ තෙල් මේ වගේ අපවිත්‍ර වෙන්නේ නැහැ ෆිල්ටරේ තැම්පත් වෙනවා. නමුත් මේ ඝන ඔයිල් එක මේ 100%ක් පෙරන්න බෑ. එතකොට උදේට අපි ස්ටාර්ට් කරලා තෙල් ඝනකම වැඩි නම් ඒ කියන්නේ තෙල් වල තියෙන විස්කොසිටි එක වැඩි නම් අපි කියන්නේ තෙල් වල මේ ඝනකම කියලා කියන්නේ නැහැ විස්කොසිටි කියලා කියන්නේ. ඒතර විස්කොසිටි එක උදේට වැඩි. ඒතර මේක දුවද්දි රත් වෙද්දි මේක වතුර වාගේ වෙනවා. ඒ කියන්නේ තුනී වෙනවා. විස්කොසිටි එක අඩු වෙනවා. ඒතර උදේට ෆිල්ටරේ හරහා යන්න අමාරු වුණා. ෆිල්ටරේට යන්න අමාරු නම් මේ ඝන ඔයිල් එක විස්කොසිටි වැඩි ඔයිල් එක. ඒතර කරන්නේ බයිපාස් වෑල් එකක් තියෙනවා. වෑල් එකෙන් එන්ජින් එකට තෙල් යවනවා. ඒ කියන්නේ ඒතර අපවිත්‍ර ඔයිල් යන්න පුළුවන් බෙයරින් වලට. එතකොට එන්ජින් ගෙවෙන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි තෙල් වෙලාවට මාරු කරන්නේ නැති වුනහමත් මේක ස්ලජ් වුණාන් පස්සෙත් මේ තෙල් ඝනකම වැඩි වෙනවනේ. එතකොටත් මේ ෆිල්ටරින් ෆිල්ටර් කරන්න බැරුව යනවා තෙල් කිරිපැණි වගේ වෙලා. දැන් උකු ගතිය වැඩි. ඉතින් එතකොටත් මේ බයිපාස් වෑල් එකෙන් අර අපවිත්‍ර තෙල් තමයි එන්ජින් එකට යන්නේ. ඒ නිසා ෆිල්ටර් එකෙන් අපිට විශ්වාසයක් තියන්න බෑ. ෆිල්ටරෙන් 100% පෙරෙන්නේ නැති නිසා. ඉතින් අපි බලමු දැන් මේකට මොනවද එකතු වෙන මේ අපද්‍රව්‍ය කියලා. ඕනම එන්ජින් එකක එන්ජින් ක්‍රියාකාරීත්වයේදී තෙල් වලට කොටස් පහක් එකතු වෙනවා. කොටස් පහ තමයි කාබන්. ඒතර වාතයේ තියෙන දූවිලි අංශු.
දුවිලි අංශ එකතු වෙනවා. ඊට පස්සේ ජලය එකතු වෙන්න පුළුවන් වාතයේ තියෙන. ඊට පස්සේ 4 පෙට්‍රල් එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ 5 ලෝහ කොටස්. ලෝහ කොටස් එකතු වෙනවා. ඒතර කොටස් 5ක් එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ මෙහෙමයි. දැන් මේ ක්‍රියාකාරීත්වයේ තමයි ලෝහ කොටස් එකතු වෙනවා. ඒක වළක්වන්න බෑ අපිට කීයටවත්. ඊට පස්සේ දහනයේදී අපිට කාබන් එකතු වෙනවා. පෙට්‍රල් වාත මිශ්‍රණය දහන වුණාන් පස්සේ ඒකේ කාබන් එකතු වෙනවා. අපි සයිලන්සරේ කාබන් කුඩු වගේ තියෙන ඒවත් ඒ වගේ මේ සම්ප් එකට ඔයිල් වලට එකතු වෙන්න පුළුවන්. ඊළඟට පෙට්‍රල් එකතු වෙන්න පුළුවන්. ඊළඟට ජලයේ තියෙන මේ මොනවාද වාතයේ තියෙන ජල අංශු ජල කොටස් එකතු වෙන්න පුළුවන් මේක. ඒ එකතු වෙන්නේ මෙහෙමයි. ඒතකොට මේකේ අපි පිස්ටන් රින්ග්ස් වල තියෙන ගැප් දාලා මේවා. පිස්ටන් රින්ග් ගැප් එක තියෙනවා. ඒතකොට මේ ගැප් ආසිනුත් වෙන්න පුළුවන්. මේක 100% සීල් නැහැ සිලින්ඩරේ. ඒතකොට කාලයක් ගෙවුනන් පස්සේ මේ බෝර් එකෙම බෝර් එක අස්සෙන් වහම රින්ස් අස්සෙන්. රින්ස් සහ බෝර් එක අතරේ එන්න පුළුවන්. මේ ඉහළ දහනය වෙන කොටස්. මේ නැත්නම් සම්පීඩන වෙද්දී පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩන වෙද්දී ඒ කොටස් පහළට යනවා. දහනය වෙද්දී කාබන් සහ දුමත් වෙනවා මේ පල්ලෙහාට. ඒ කියන්නේ සම්ප් එකට. ඇවිල්ලා මේ තෙල් එක මේ කොටස් පහම කලවම් වෙනවා. මේ කොටස් 4 එකතු වෙන්නේ නැත්නම් කිසිම ගැටලුවක් නැහැ. තෙල් ස්ලජ් වෙන්නේ නැහැ. ඒතර කාලයක් යද්දී තමයි මේක වෙන්නේ. එතකොට අපි 6 මාසයකට පසුව තෙල් මාරු කරුවොත් තමයි ඔන්න ඔයිල් ස්ලජ් වෙලා තියෙන්නේ. එතකොට 6 මාසෙකට කලින් මාරු කරනවා මේ ගැටලුව මතුවෙන්නේ නැහැ අපිට. එන්ජින් එකත් හොඳට ක්ලීන් වෙනවා. ඊට පස්සේ අලුත් තෙල් මේකට වැටෙනවා. එතකොට පරණ වෙන්න තමයි අපි කියන්නේ මේ එන්ජින් ඔයිල් ස්ලජ් වෙනවා කියලා. එතකොට මේක 100%ක් සීල් නැති නිසා තමයි මේ සංසිද්ධිය ඇති වෙන්නේ. එතකොට මේ රින්ස් අතරින් එන්න පුළුවන්, බෝර් එක අතරින් එන්න පුළුවන්. එතකොට ඒක අපිට වළක්වා ගන්න ක්‍රමයක් නැහැ. එතකොට මේ බෙයාරින් කැපෙන්න පුළුවන්. මේන් බෙයාරින්, බිගින් බෙයාරින්, ගජන් පින් බුස් එක ඊට පස්සේ උඩ කෑම් ශාෆ්ට් එකේ බෙයාරින්, බුස් බෙයාරින් ඒ වගේ වෙන්න පුළුවන්. එතකොට ටයිමින් චේන් එක ඔයිල් පම්ප් එකට හානි වෙන්න පුළුවන් මේ නිසා. ඊට පස්සේ කාලයක් යද්දී ස්ලජ් වුණාම අර මං කලින් විතර ෆිල්ටරේ બ્લોක් වෙනවා. બ્લોක් වුණාන් පස්සේ මේ අපවිත්‍ර තෙල් බයිපාස් ලයින් එකක් තියෙනවා. මේකට දාලා මේ තෙල් පීඩනය වැඩි වුණාම සහ බ්ලොක් වුණාම මේ එන්ජින් එකට යවන්න. නැත්නම් එන්ජින් සීස් වෙනවනේ. ඒ හින්දා ෆිල්ටරේ බ්ලොක් වුණොත් ඒ ලයින් එකෙන් තෙල් යනවා මේ බෙයාරින් වලට. හැමදේටම. ඉතින් ඒකයි කියන්නේ ස්ලජ් නොවි අර තෙල් තත්ත්වෙන් තියාගෙන මාරු කරන්න කියලා. එතකොට මේ ගැටලු මතුවෙන්නේ නැහැ. ඉතින් මම මේ 5000 තෙල් මාරු කරන්නේ මේ ඉක්මනට මේ එන්ජින් එක ක්ලීන් කරගන්න. ඉතින් මම අවුරුද්දට 4 පාරක් මාරු කරලා මගේ එන්ජින් එක ක්ලීන් කරගන්නවා. දැන් කිලෝමීටර් ලක්ෂ 1.25ක් පමණ දුවලා තියෙනවා. තාම හොඳ තත්ත්වයේ තියෙන එන්ජින් එක. මේ ඒ වගේ තත්ත්වෙන් තියාගත්තොත් එන්ජින් වැඩි කල දුවන්න පුළුවන් අපිට. ඉතින් එතකොට තව එකක් කියන්න ඕනේ මේ හැමතිස්සෙම තෙල් මාරු කරද්දී ෆිල්ටරේ මාරු කරන්න. එතකොට එන්ජින් වල රත් වෙච්ච වෙලාවට තෙල් ටික මාරු කරලා දාන්න. මොකද රත් වුණාම ඒක අර විස්කොසිටි එක අඩු වෙලා තියෙන්නේ. ඝන නැහැ. එතකොට ඉක්මනට තෙල් ටික මේ පල්ලෙහාට වැටෙනවා. එතකොට අර තියෙන යකඩ කුඩුත් එක්කම අපි දුවලා නෙන්නේ. තෙල් කැලැත්තිලා තියෙන්නේ. එතකොට තෙල් ටික ඉක්මනට වෙනවා. මම අත පිච්චි තමයි මගේ කාර් එකේ මම මේ මාස 3කට තෙල් අයින් කරා. එතකොට අර මේ අපද්‍රව්‍ය සේරම ඉක්මනටම අයින් වෙනවා. තෙල් අර ඝනකම තිබුණාම ටිකක් අර ඝන වැඩි වුණාම පොඩ්ඩක් එන්න ටිකක් ප්‍රමාදයිනේ. ඒකයි මම රත් වෙච්ච වෙලාවට තෙල් මාරු කරනවා හොඳයි කියලා කියන්නේ. ඔය මම කරන ක්‍රමය තමයි මම ඔයගලන්ට කිව්වේ. ගිය සතියේ මේ තෙල් මාරු කරුවා මගේ කාර් එකේ. එතකොට 10W එකේ තමයි මම දාන්නේ. හරියට 5000 තෙල් මාරු කරනවා. ඊට පස්සේ මේ මාරු කරපු තෙල් ටික තමයි මේ තියෙන්නේ. ඒත් මේ බලන්න මේ තෙල් ස්ලජ් වෙලා නැහැ. කියන්නේ ස්ලජ් වුණා මෙහෙම හෙල වෙන්නේ නැහැ. මේ විදිහට තියෙන්න ඕන. මෙහෙම හෙල වෙන්න ඕන. දැන් මේ තෙලත් එහෙමයි මේ. මේකත් ඒ විදිහටම හෙල වෙනවා. මේකත් ඒ විදිහටම හෙලනවා. මේක තියෙන කළු වෙලා විතරයි මේ තෙල. ගොඩක් කළු වෙලා නැහැ. එතකොට මේකේ අර කියපු කොටස් 4 තියෙන්න පුළුවන් මේ 4 නේ 5ම. සුළු වශයෙන් තියෙන්න පුළුවන් කලවම් වෙලා. ඉතින් තෙල් අලුතෙන් දාන තරමට මේ හොඳයි එන්ජින් එකට. මම හිතන්නේ දැන් කියපු ටික ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. මේ මම කරන ක්‍රමය තමයි මම කිව්වේ. අවුරුදු 30ක් තිස්සේ. මම වාහන අරන් අවුරුදු 30ක් විතර වෙනවා.
අවුරුදු 30ක් තිස්සේ මේ තෙල් මාරු කරන මේ ක්‍රමයට. ඒතර 5000 පන්නන්නේම නෑ මම. 5000 සමහරව 6000 දුවන්න පුළුවන් කියලා. ඉතින් මේ මම කියන්නේ 5000න් මාරු කරන්න මේක. මොකද අපිට ට්‍රැෆික් එකේ ඉන්න කිලෝමීටර් ගාන එනතන අපි එන්ජිම රේස් කරලා නවත්තගෙන ස්ටාර්ට් එකේ තියෙනවා. කාත් එක්ක කතා කරගෙන ඉන්නවා. එතකොට ඒ එන්ජින් එක දුවන ප්‍රමාණය කොයිද පැය ගාන හරි අපි කියමුකෝ ඒක එකතු වෙන්නේ කිලෝමීටර වලට. ඒකට අපි රෝදෙන් කරගෙන ප්‍රමාණය තමයි එකතු වෙන්නේ මීටරෙට. ඊට පස්සේ අපි රෝදෙන් කරගෙන ප්‍රමාණය තමයි වෙනලා කිලෝමීටර් 5000යි කියලා තෙල් මාරු කරන්නේ. ඒකට එන්ජිම දුවපු ප්‍රමාණය නිකන් දුවන ප්‍රමාණය මේ එකතු වෙන්නේ නැහැ මීටරෙට. එතකොට කිලෝමීටර් 5000ට වැඩිය දුවලා තියෙන්න පුළුවන් සමහරට එන්ජින් එක. ඒක අපි කියන්නේ 5000 පන්නන්න නැතුව වෙලාවට තෙල් ටික මාරු කරගන්න කියලා. ඉතින් කිලෝමීටර් ප්‍රමාණය කම්ප්ලීට් වෙලා නැත්නම් ඉතින් ඔයාලා 6 මාසෙන් අනිවාර්යයෙන්ම මොන තෙල දැම්මත් මම කියන්නේ තෙල් මාරු කරන එක හොඳයි කියලා. එන්ජිමට හොඳයි. එන්ජිම වැඩි කල දුවන්න පුළුවන්. මම හිතන්නේ කියපු ටික දැන් තේරෙන්නේ නැති මේ ගැන වෙන කියන්න දෙයක් නෑ මට. නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයුබෝවන්.